ඉතින් මං අද හදන්න යන්නේ වට්ටක්ක සුප් එකක්. මගේ පොඩි පුතාට. ඉතින් මේකට මං ගන්නවා පොඩියට කපාගත්ත කොටුවට කපාගත්ත වට්ටක්ක, ඒ වගේම සුදු ලූණු, කරපිංචා, ඒ වගේම පාස්තා. ඔයාලට ඕන නම් මේකට බිත්තරයක්, පරිප්පුත් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒ දේවල් මම මේ වෙලාවේ එකතු කරගන්නේ නැහැ. මුලින්ම අපි භාජනයක් අරගෙන වතුර එකක් ලිපේ තියෙනවා. ඒක වතුර රත් වෙගෙන එනකොට අපි කපාගත්ත වට්ටක්ක ටික ඒකට දානවා. ඉතින් මගේ පුතා වට්ටක්ක කන්න හරිම ටිකක් අකමැති කෙනෙක්. නමුත් මෙහෙම හදලා දෙනකොට නම් එයා ආසාවෙන් වට්ටක්ක ටික කනවා. මේ වගේ සුප් එකක් විදිහට හදලා දෙනකොට. වට්ටක්ක ටික එකතු කරගෙන ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා සුදු ලූණු බික් 2ක් විතර. ලූණු චූට්ටක්. ඒ වගේම අපි එකතු කරගන්නවා මේකට කරපිංචා. කරපිංචා ටික ගියහමින් දාගත්තා. මොකද එතකොට සුප් එක රසයි. ඊට පස්සේ පාස්තා ටිකක් එකතු කරගත්තා. මොකද එයා පාස්තා කන්න කැමතියි. අසනීප වෙලා ඉන්නකොට කන්න කැමති දේවල් දෙනකොට එයාලා ඒක ආසාවෙන් කනවනේ. ඉතින් මේක තැම්බෙන්න තියෙනවා. වතුර හිඳීගෙන එද්දි සුප් එකට අවශ්‍ය ප්‍රමාණය වතුර තියාගෙන මම දැන් මේක ලිපෙන් බා ගන්න. ඔක්කොම හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මෙහෙම දෙයකට ලුණු ටිකක් දාලා මම මෙහෙම තමයි එයාට ඒක පිළිගන්වන්නේ. ඉතින් එයා හරි ආසාවෙන් ඒක කෑවා. එහෙනම් නැවත හමු වෙනකන් ඔයාලා හැමෝටම බයි බයි.